Macam, some TV channels are telling lies. No? Isuru, your daughter is very good. No? අයියෝ නෝ Macam, some TV channels are telling lies. No? නෝ නෝ Macam Isuru, I am disturbing you. No? no 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 you can't add no at the end of the sentence as we say ne in sinhala දැන් අර ගොඩක් කලාවට අපි සිංහලෙන් කතා කරනකොට කියනෝනේ මේ දවස්වල වහිනවනේ මේ දවස්වල රස්නේනේ එයා හරි හොඳයිනේ දැන් ඕක ඔය පුරුද්දට සිංහල කතා කරන අය ඉංග්‍රීසි කතා කරන්න ගියාම ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එක අගට no දානවා හැබැයි එහෙම භාවිතයක් native English speakers ලා පාවිච්චි කරන්නේ නැහැ. ස්වදේශීය ඉංග්‍රීසි කතා කරන අය පාවිච්චි කරන්නේ නැහැ. එහෙනම් කොහොමද ඒක කියන්නේ? අද අපි ඒ ගැන කතා කරමු. අපි සිංහලෙන් යම් දෙයක් කියලා අන්තිමට නේ කියලා අහනවනේ. අන්න ඒ අර්ථය ගන්න ඉංග්‍රීසි කතා කරන අය පාවිච්චි කරන්නේ question tag එකක්. ඒ කියන්නේ වාක්‍ය අන්තිමට පොඩි ප්‍රශ්නයක් එල්ලනවා. උදාහරණයක් විදියට your daughter is very good කියන වාක්‍ය ගමු. මේක සබ්ජෙක්ට් එක. එහෙම නැත්නම් ඉස්සරහා තියෙන්නේ your daughter නේ. එයා ගැහණු කෙනෙක්. ඒ නිසා එයාට ගැළපෙන pronoun එක තමයි she. පිරිමි කෙනෙක් නම් he කියලා, පිරිසක් නම් they කියලා ඔය විදිහට අපිට ගන්න පුළුවන්. දැන් මෙතනට එන්නේ she නේ. මේ වාක්‍යයේ තියෙන be verb එක තමයි is. she එක එන්නේ is නේ. අපි ඒක නැත යන අර්ථයට හදාගන්න not දානවා. එහෙම කරලා කෙටියෙන් isn't කියලා හදාගන්නවා. දැන් මේ isn't සහ she එකතු කරලා isn't she කියන ප්‍රශ්නය හදාගන්නවා. ඊට පස්සේ අර your daughter is very good කියන මුල් වාක්‍යයට කමා එකක් දාලා අන්තිමට මේ tag එක එකතු කරනවා. දැන් සම්පූර්ණ වාක්‍ය තමයි your daughter is very good isn't she? මේ විදියටම some TV channels are telling lies aren't they? ඒ වගේම I am disturbing you aren't I කියලා ඉතිරි වාක්‍යයත් හදාගන්න පුළුවන්. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් I am disturbing you aren't I කියලා I එක්ක am පාවිච්චි කරන්නේ නැතුව aren't I කියලා ආවේ කොහොමද කියලා. ඊළඟ දවසේ ඊළඟ පාඩමෙන් ඒක කියලා දෙන්නම්. හොඳේ? Macam Isuru, ඒක නම් පට්ටේට තේරුණා හොඳේ. අවංකවම ආයි. You are a great teacher. No? Oh my god.